කොට්ටාශ 10ක් තියෙනවා. ශාසන ආරක්ෂක බල මණ්ඩල 8ක් තියෙනවා. ඉතින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදිහට දැන් මාස දෙකකටත් එහා කාලයක ඉඳලා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශපාලන අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ සියලුම නිලධාරීන් එකතු වෙලා මේ වැඩසටහන සකස් කරවුවා. දැන් මේ වෙන විට අපි එය ක්‍රියාත්මක කිරීමට සියලුම සියල්ලම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ රාජ්‍ය වෙසක් උත්සවය සඳහා මූලික කරගන්නවයි කියන පණිවිඩයත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දන්වලා තියෙන විදිහටත් මැයි මාසේ 10 වෙනිදා ඉඳලා 16 වෙනිදා දක්වා එක් දින සඳහා තේමාවන් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ තේමාවන් ඔස්සේ කළ යුතු සියලුම කාර්යයන් මේ වෙන විට සංවිධානය කරලා තියෙනවා. ඉතින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළවෙනිම දවස තමයි වෙසක් සතියේ මැයි 10 වෙනිදා. ඉතින් මැයි 10 වෙනිදා රාජ්‍ය උත්සවය පසරු දෙකට පමණ ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර අපේ ස්වාමින් වහන්සේ කිව්ව විදිහටම ගෞරවනීය ස්වාමින් වහන්සේලා 509කට දානමය පුණ්‍ය කර්මයකුත් කරලා ඊට පස්සේ අපි රාජ්‍ය උත්සවය පැවැත්වෙනවා. ඉතින් එදාට නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ දෙපාර්තමේන්තුව එකතු වෙලා පුරාවිද්‍යා ප්‍රදර්ශනයකුත් පවත්වන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි ඉන්පස්සේ රාජ්‍ය උත්සවය ඉන්පස්සේ පසරු 4ට පමණ වැඩිහිටියන්ගේ භක්ති ගීත වැඩසටහනක්. මේ විදිහට අපි දවස් 5 පුරාවටම පසරු 4න් පස්සේ බොදු බැති ගී වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේමයි 11 වෙනිදා කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා දිනය විදිහට නම් කරලා තියෙනවා. ඉතින් එදාටත් අපි ග්‍රෙගරි වැව ආශ්‍රිතව දරුවන් යොදාගෙන කරන ශ්‍රමදාන වැඩසටහන් ඒ වගේම චිත්‍ර ඇඳීමේ අවස්ථාවන් දරුවන්ට දෙනවා දරුවන් 225කට පමණ. ඊට පස්සේ එදා හවස දරුවන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව දරුවන් දැනුවත් කිරීම. ඇත්තටම දරුවන් තමයි මේ වැඩසටහන් එක ඉදිරියට ගන්න හොඳ පුරවැසියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ. ඉතින් එදා දරුවන් වෙනුවෙන්ම තමයි ඊට පස්සේ එදත් හවස රාජ්‍ය නිලධාරීන්ගේ භක්ති ගීත වැඩසටහනක් තියෙනවා. ඊට පස්සේ පහුවෙනිදා පොයේ දවසේ දාන සීලමය වැඩසටහන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මූලික කරගෙන සිල් වැඩසටහන තියෙනවා. එදත් හවසට භක්ති ගීත වැඩසටහන ත්‍රිවිධ හමුදාව මූලික කරගෙන සිද්ධ කරනවා. ඉන් පස්සේ 13 වෙනිදාත් උදේ සිටම්ම විවිධ වැඩසටහන් අපේ කොට්ටාශයේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඔය වැඩසටහන් කෙරුණත් මුළු දිස්ත්‍රික්කයේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල දරුවන් ගැබිනි මව්වරුන් ඒ වගේම තරුණ තරුණියන් දැනුවත් කිරීම වැඩසටහන් සෑම පන්සලකම විවිධ ආමිෂ සහ ප්‍රතිපත්ති පූජා වර්ධනය වෙන විදිහේ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. එතකොට මේ වැඩසටහන් සියල්ලත් එක්කම ලේ දන් දීමේ වැඩසටහන් සහ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් විශාල වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ 9 වෙනිදා ඉඳලම අපි කලාප අධ්‍යක්ෂතුමන්ගේ දායකත්වයේ ඇතුව දරුවන් විසින් නිර්මාණය කරන්න යෙදුනා වෙසක් කූඩු අටපට්ටම්. ඉතින් ඒකට කොළ ඇලවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අපිට සවුකොළ ලබා දුන්නා. ඒ වගේම ප්‍රදේශයේ සියලුම දානපතීන් එකතු වෙලා ඒවා ආලෝකමත් කරන්න ලයිට් හෝල්ඩර් ඒ වගේ දේවල් සපයලා ඊ타මත්ම උනන්දුවේ නුවරඑළියේ සියලුම ප්‍රජාවන් සියලුම ජන කොටස් එකතු වෙලා මේ වෙසක් උත්සවය සැමරීම සඳහා සූදානම් වෙනවා.